අයිබෝන් ඔයාලා හැමදෙනාටම කල්යනි ජෙලස් වන් කිනම් channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපි පපුව 42ක් අඟල් 42ක් තියෙන කෙනෙකුට පිටිපස්ස කර ගැඹුරින් සාරි බ්ලවුස් එකක් කපා ගන්න කියලා. ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න වීඩියෝ එක අවසන් වෙනතුරු මොකද මේ වීඩියෝ එක අතරතුර මම ගොඩක් අලුත් දේවල් වත් එක්ක හැමතිස්සෙම බෙදා ගන්නවා. ඉතින් අපි බලමු අපිට අවශ්‍ය මොනවද කියලා. මං උරහිසට අඟල් 15ක් අරන් තියෙනවා. සාමාන්‍යයෙන් පපුව 42ක් තියෙන කෙනෙකුට උරහිස 15වත් 15මාරත් අතර වෙනවා. ඔයාලට පිටුපස්ස කර ගැඹුරට ගන්න පුළුවන්. අඟල් 9ක් හෝ 10ක් ඊට වඩා ගන්නවා නම් අනිවාර්යයෙන්ම උරහිස දෙකට බෙදලා ඒකෙන් අඟල් 2ක් අඩු කර ගන්න ඕනේ. ඒනොට මං පිටුපස්ස කර ගැඹුර අද ගන්නේ අඟල් 9ට. ඉතින් ඒ නිසා මං අඩු කරගන්නේ උරහිස දෙකට බෙදලා අඟල් 1මාරයි. එතකොට මට ලැබෙන ගාන අඟල් 6යි. ඉතින් මේ තියෙන අපේ උරහිස. ඊට පස්සේ ඉදිරිපස හරස් මිම්ම 40යි. ඒක 4ට බෙදලා අපි මෙහුම් වාසි පස්සේ දෙකක් එකතු කරගන්නවා. පපුව වට මිනිම 42 4ට බෙදලා එකට අපි අඟල් 1ක් එකතු කරගන්න ඕනේ. ඒ ගාන තමයි අපි එක පැත්තකට මාක් කරගන්නේ. යට අමතරව අපි අඟල් 2ක් පසුව සීමලා ඔන්සට එකතු කරනවා. උරහිසීට පපුව යට දක්වා 15යි. එතෙන් සිට වට ප්‍රමාණය අඟල් 38යි. ඉන අඟල් 36යි. සම්පූර්ණ උස අඟල් 17යි. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. මම මෙහුම් වසන්දා අඟල් 1මාරක් එකතු කරලා තියෙනවා. ඒ වගේම පිටිපස උස අඟල් 15යි. මෙහෙන් වසන්දා අඟලයි. අත් කට 18යි. ඒක දෙකට බෙදලා එක පැත්තකට අපිට තියෙන්න ඕන අඟල් 9ක්. ඒ වගේම අත දිග අඟල් 4යි. මෙහෙන් වසන්දා මම අඟල් 2ක් එකතු කරගෙන තියෙනවා. අත වට අඟල් 15යි. ඒකත් දෙකට බෙදලා දෙකක් එකතු කරගෙන තියෙනවා. කර පරල ඉදිරිපස සහ පිටිපස එක සමානයි අඟල් 3යි. ඒ වගේම කර ගැඹුර ඉදිරිපසට 8යි පිටිපස්සට 9යි. ඉතින් ඔයාලා මේක අඩු වැඩි කරගන්න පුළුවන් ඔයාලට කැමති නම්. ඉතින් මේ මිමි වලට ඔයාලා බ්ලොක් එකක් කපනවා නම් මේ විදිහට තමයි කපාගන්නේ. ඉතින් අපි බලමු අපේ පතුරුම අපි කොහොමද ඇඳගන්නේ කියලා. ඉතින් පුරුදු පරිදි ඔයාලා තිරස් 4යි සිරස් 4යි රේඛා දෙකක් ඇඳ ගන්න. අඟල් 1.5මාරක් පළල. ඊට පස්සේ අපිට පුළුවන් මේ රේඛාවේ ඉඳලා අපේ උරහිසේ මිම්ම ලකුණු කරගන්න. ඒත් එක්කම අපේ කර පළලත් අපි ලකුණු කරගමු. කර පළල අඟල් 3යි. ඊට පස්සේ උරහිසේ සිට අඟල් භාගයක් අපි පහළට ලකුණු කරලා අපේ උරහිසේ හැඩය ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඉදිරිපස කර ගැඹුර ඇඳ ගන්න. ඉතින් ඔයාලට කැමති ෂේප් එකක් ගන්න පුළුවන්. ඉතින් මගේ ඉදිරිපස කර ගැඹුරට මම ගන්නේ අඟල් 8යි. අද මම ඔයාලට කියලා දෙන්නේ U අකුරට වෙන හැඩයට අපි කොහොමද කරක් ඇඳගන්නේ කියලා. ඉතින් කර පළල මේ පහළටත් මේ ගත්ත ප්‍රමාණයම ලකුණු කරලා අඟල් කාලක් මේ කෝණේ ඉඳලා ඉස්සරහට ලකුණු කරලා මෙන්න මේ විදිහට ඇඳ ගන්න. එතකොට ඔයාලට මේ විදිහට U shape එකට ලස්සන කරක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් අපි අත් කට ඇඳ ගන්න යන්නේ. ඉතින් අපි අර ගත්ත අඟල් භාගයේ ඉඳලා මේ විදිහට අඟල් 6ක් පහළට ලකුණු කරලා ඊට පස්සේ ඒක දෙකට බෙදලා නැවත අඟල් භාගයක් අපේ වම් අත පැත්තට අපි මාක් කරගන්නවා. ඉතින් මේ විදිහට අංශයක් ඇඳගෙන දැන් අපි ඇඳ ගන්න යන්නේ අපේ හරස් මිම්ම. ඉතින් ඔයාලා දන්නවා අපේ පපුවේ හරස් මිම්ම අඟල් 40යි. ඒ 40 හතරට බෙදලා තමයි අපි මේ විදිහට ලකුණු කරගන්නේ 10. ඉතින් ඔයාලට අත්කට අඟල් භාගයක් විතර වැඩිපුර ලූස් එකට ඕන නම් ඔයාලට පුළුවන් මෙතනදී 10මාරක් ලකුණු කරගන්න. මොකද අපේ අත්කට වෙන්නේ අඟල් 18යි. ඉතින් අපි 10 ගත්තාම හරියටම අපේ අත්කට අඟල් 9 මෙතනදී අපිට ලැබෙනවා. ඉතින් මේ විදිහට මේ
කෝනර් එකෙන් ඔයාලා රූල තියලා අඟල් 4න් 3ක් ඉහළට ලකුණු කරන්න පුරුදු පරිදි. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ෆ්‍රෙන්ච් කර්ව් එකක් හරි තියාගෙන ඇඳ ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අතෙන් ඇඳ ගන්නත් පුළුවන්. දැන් අපි කරන්න ඕනේ අපේ ඉදිරිපස මේ උරහිසේ ඉඳලා අපේ පපු යට දක්වා මෙන් ඇඳ ගන්නවා. ඔයාලා දන්නවා ඒ මිම්ම තමයි අපේ 38. ඊට පස්සේ අපිට පුළුවන් එකපාරම උනත් ඒ 38 4ට බෙදලා මෙහෙම වාසෙත් එක්ක එකතු කරගන්න. එහෙම නැත්නම් අපේ ඩාට්ස් අතර පරතරය අපි ඇඳගමු ඉස්සල්ලා. අපි ඔයාලා දන්නවා අපි ඩාට්ස් අතර පරතරය අඟල් 8මාරයි. ඒක දෙකට බෙදලා මේ විදිහට ලකුණු කරලා එතෙන් සිට අඟල් 2යි 4න් 3ක් ඉහළට ලකුණු කරලා ඩාට්ස් වලට එක පැත්තකට අඟල් 1මාර හිටින්න ලකුණු කරලා අපේ ඩාට් එක අපි ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ කෙලින්ම අඟලක් ඉහළට ලකුණු කරලා තිරස් අතර රේඛාවක් ඇඳ ගන්නවා. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන මේ රේඛාවේ තමයි අපේ අර 42 හතරට බෙදලා නැවත එකක් එකතු කරලා ගන්න මිනුම ලකුණු කරන්නේ. දැන් අපි ඩාට් අතර පරතරය තියාගන්න ඕනේ අඟල් 2ක්. ඊට පස්සේ අපේ මේ හුක් සල්ලන පැත්තෙනුත් මේ විදිහට අඟල් භාගේ තියලා අපේ ඒ ඩාට් එක ඇඳ ගන්න ඕනේ. ඉහළටත් අඟල් කාලක් තියලා මේ විදිහට හැඩ කරගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනත් අඟල් 1මාරක් තියලා මේ බ්‍රාකට් එකේ හැඩ ඇඳ ගන්න. ඒත් එක්කම අපිට පුළුවන් මේ ඩාට් එකත් ඇඳ ගන්න. මෙතනදී මම ඔයාලට අද අලුත් දෙයක් කියලා දෙනවා. විශේෂයෙන් අපි සාරි බ්ලවුස් එක මහනකොට බ්ලොක් එක මේ ඩාට්ස් මහනකොට පොඩි ඇදභාවයක් ඒම වළක්වන්න අපි මෙතනදී උපක්‍රමයක් පාලනය කරනවා. ඉතින් මේ උපක්‍රමය තමයි අපේ මේ පපුව මිම්ම මේ රේඛාවෙන් මැන ගන්නකොට මේ කෝනර් එකේ ඉඳලා මම ඔයාලට කියලා දෙන්නම්. දැන් මේ පපුව තියෙනවනේ මේ 42 ඒක අපි හතරට බෙදලා ගත්ත ගානට අපි අඟලක් එකතු කරලා තියෙන. එතකොට අපිට 11මාරයි. මෙන්න මේ අංශයේ ඉඳලා පොඩ්ඩක් ඉහළට මේ ඉහළට අප කට දක්වා අඟල් 2 3ක් මේ ටේප් එක වටේ යන්න ඔයාලගේ 11මාර එනකන්. මේකට හේතුව තමයි අපේ ඩාට් එක අපි මහ ගන්නකොට අපි අංශ මූට්ටු කර ගන්නකොට අපේ මේ මහුම් වාසි තියලා ගන්න අඟල් 2 අපිට ලස්සනට ගන්න ඕන නම් ඒ විදිහට අපි හැඩ කරගත්තාම මේක ඇදයක් නැතුව අපිට අංශ මූට්ටු කරගන්න පුළුවන්. එන්නේ නිසා තමයි දැන් මේ මෙතන එනකොට අඟල් කාලක් ඉහළට ලකුණු කරන්න. මොකද අපිට අපි ගත්තේ 11මාරයිනේ. එතකොට අපිට මේ හැඩේ එක විදිහට මේක සමාන්තරව ලස්සනට ස්මූතිව ඇඳ ගන්න නම් අපිට අඟල් කාලක් අපි චුට්ටක් ඉහළට ලකුණු කරලා තමයි මේ හැඩය ඇඳගන්නේ. අපේ ඉන මිම්මත් අපි හතරට බෙදා ගන්නවා. ඉන මිම්ම අඟල් 36යි ඔයාලා දන්නවා. ඊට පස්සේ එකට අඟල් 3කුත් අඟල් 2කුත් අපි එකතු කර ගන්නවා. 3 එකතු කරගන්නේ මේ ඩාට් එකට අයින් වෙන එකට. ඉතින් අපි ඒක එකතු කරලා මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. දැන් ඔයාලට පේනවා මෙතන පොඩක් ඇලවීමක් තියෙනවා. ඒක ඔයාලට චුට්ටක් මේ පෑනින් හරි පැන්සිලෙන් හරි ෂේප් කරගන්නත් පුළුවන්. ඒත් එක්කම ඉහළට අඟල් 1මාරක් තියා ගන්නවා. අපි මේ පැත්තට තියාගෙන ඉවරයි අඟල් 1මාර. ඊට පස්සේ අපි මේ වටේ මෙල්ල බලනවා. අපිට තියෙන්න ඕනේ දැන් අපි 36 නේ ගත්තේ. 36 එතකොට 4ට බෙදපුවාම 9යි. එතකොට මෙතන මේ තියෙන ගාන අපි බලලා හරියට අපි මැන ගන්න ඕනේ. ඊට පස්සේ අපි සම්පූර්ණ උස ලකුණු කරනවා. සම්පූර්ණ 17නේ. 17 මේ විදිහට ලකුණු කරලා අර මම මෙහුම් වාසි වලට එකමාරක් එකතු කරුවට අපිට මේක ඇත්තරම රෙද්ද වෙන් කරගන්න විතරයි අවශ්‍ය වෙන්නේ මේකමාර. මොකද අපි මේ බ්ලොක් එක ඇඳලා තමයි අපේ ඩාට්ස් අපි එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා කොලේ හරි රෙද්ද හරි වෙන් කරගන්නකොට මේ අවශ්‍ය රෙද් ප්‍රමාණය වෙන් කරගන්න තමයි මම එකටම මේ මෙහුම් වාසි දාලා තියෙන්නේ. දැන් මේ ඉන දකුණු කරගන්නකොට ඔයාලා දන්නවා ඉන 36යි. ඊට පස්සේ ඒක හතරට බෙදලා එන 9
මම මාක් කරලා වෙනම සීමා අංශයට අඟල් 2ක් ලකුණු කෙරුවා. දැන් අපේ අංශ උස අපි ලකුණු කරන්න යන්නේ අපිට කීයක් තියෙනවද කියලා ඔයාලා දන්නවා. සාමාන්‍යයෙන් අපි සාරි බ්ලවුස් එකට අංශ උස ගන්නේ 7ක් 8ක් හෝ 9ක් වැඩිම වුණොත්. ඉතින් සාමාන්‍ය මේ වගේ පපුව 42ක් තියෙන කෙනෙකුට අංශ උස වෙන්නේ අඟල් 8ක්. ඉතින් මේක අපි හදාගන්නකොට හැමතිස්සෙම මේ ඩාට් අතර පරතරය මේ විදිහට කැල්කියුලේට් කරලා බලන්න ඕන, එකතු කරලා බලන්න ඕන. ඉතින් හරියටම 8 එනවද කියලා. ඉතින් මට හරියටම 8 එනවා. මොකද මගේ ඩාට් අතර පරතරය එක පැත්තක මේ ඉහළ කොටසේ අත්කට අතර පරතරය අඟල් 3.5ක් තියෙනවා. මෙතන අඟලක් තියෙනවා. ඒ නිසා මම මෙතනට ගන්නවා අඟල් 3.5ක්. එතකොට මගේ අඟල් 8 හැදෙනවා. ඉතින් මේ විදිහට හැමතිස්සෙම අංශ මුට්ටුව ගැන ඔයාලා කල්පනාවෙන් ඉන්න. ඉතින් මම හැමතිස්සෙම වීඩියෝස් වල මතක් කරනවා. ඉතින් පුරුදු පරිදි ඔයාලට දිග වැඩිපුර ඕන නම් ඔයාලට මම කලිනුත් වීඩියෝස් වල කියලා දීලා තියෙනවා. මේ ඔයාලා ගන්න බෙල්ට් එක V shape එකට හදාගන්න. ඔයාලා මේ මිම්මටම හරියට ගන්නවා නම් ඔයාලගේ බෙල්ට් එක මැද නම්මක් එක්ක එකපාරම කපා ගන්න පුළුවන්. අපි දැන් සීම් allowance එකට මේ විදිහට අඟල් 2ක් අපි තියා ගන්නවා. ඒත් එක්කම පහළටයි මේ මැද මූට්ටුවටයි අඟල් භාගයයි කරට අඟල් කාලයි අත්වලටයි උරහිසටයි අඟල් භාගයයි මේ විදිහට මෙහුම් වාසේ තියලා ඔයාලට පුළුවන් මේක ට්‍රේස් කරගන්න. එහෙමත් නැත්නම් එකපාරම කපා ගන්නත් පුළුවන්. ඒත් මම ඔයාලට හැමතිස්සෙම කියන්නේ මේක ට්‍රේස් කරලා වෙනමම තියාගන්න. ඉතින් මේ විදිහට අපි අද අපේ බෙල්ට් එක කෙලින් ගත්ත නිසා අපිට පුළුවන් මේක එකපාර ඔයාලා රෙද්ද කපනකොට හරි පේපර් එකේ කපනකොට ට්‍රේස් කරලා මැද නැම්ම තියලා කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම කලින් කියනා වගේ V shape එකේ විතර ගන්න ඕන මේක දෙපාරකට කපා ගන්න. මේ නැත්තම් රෙද්ද ඇල කරලත් එකපාරම ඔයාලට මම මේ මාක් කරන්නේ මේ බෙල්ට් එක. ඔයාලා මතක් කරලා බෙල්ට් එක ට්‍රේස් කරගන්නකොට රෙද්ද කපනකොට ඉහළට අඟල් භාගයක් මෙහුම් වාසි තියලා කපා ගන්න. මේ බෙල්ට් එක මේ විදිහෙම ට්‍රේස් කරගෙන ඊට පස්සේ ඉහළ කොටසට මෙහුම් වාසි අපි අඟල් භාගයක් තියා ගන්නවා. මොකද මම ඔයාලට මෙතනදී පෙන්නුවේ අපේ බ්‍රා කට් එකේ පහළට විතරයි මෙහුම් වාසි තියෙන විදිහ. ඉතින් මම හිතනවා ඔයාලට ඒක පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් කියලා. දැන් අපි මේක ට්‍රේස් කරගමු. දැන් ඔයාලා දන්නවා මම මේ ටික කාලය තුල ඔයාලට සාරි බ්ලවුසස් එක සයිස් වලින් කියලා දුන්නා. ඉතින් ඉදිරියේදීත් මම ගොඩාක් ඩිසයින්ස් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ගොඩක් ඇවිල්ලා තියෙනවා මේ ලේටස්ට් නයිට් ඩ්‍රෙස් ඩිසයින්ස්. ඉතින් මම ඒවත් ඔයාලට දෙනවා. ඒ වගේම විවිධ කරවල් කොහොමද හදාගන්නේ, ඒ වගේම අත් කොහොමද අපි සකසගන්නේ, මම ඔයාලට කාලය අරගෙන නිවාඩුව ලස්සනට පැහැදිලිව කියලා දෙනවා. මොකද සමහර අයට මූලික දැනුමක් නැතුව සමහර අත් මෝස්තර, කර මෝස්තර, සාරි බ්ලවුස් ඩිසයින් කරගන්න අමාරුයි. ඉතින් ඒ හින්දා තමයි මගේ වීඩියෝ සමහර වෙලාවට ඔයාලා හිතන්න එපා දිග වැඩි කියලා. මොකද මටත් පුළුවන් පොඩි වීඩියෝ ඉක්මනින් දාලා මේක කරන්න. ඒත් වැඩක් නැහැ. ඉතින් viewers වැඩි වුණාට වැඩක් නැහැ. මට ඔයාලට යම් දැනුමක් පැහැදිලිව ලබා ගන්න බැරි නම් ඉතින් මට අවශ්‍ය වෙන්නේ viewers-වත් මේ ආදායමක්වත් නෙමෙයි. ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ මං සේවයක් ඇත්තටම කරන්නේ. මට කිසිම මුදලක් දැනට හම්බෙන්නේ නැහැ. ඒත් මං හරි ආසාවෙන් ඔයාලට උගන්වනවා. මොකද සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ඉගෙන ගන්න අපිට විශාල මුදලක් වැය කරන්න ඕන. ඒත් හැමෝට මේක කරන්න අමාරුයි. ඉතින් ඔයාලට පුළුවන් data card එකක් දාගෙන මේක නැවත බලලා
ඔයාලට ඔයාලගේ මැහුම් පිළිබඳව දැනුම වැඩි කරගන්න. ඒත් එක්කම ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් අනිත් අයත් එක්ක ෂෙයා කරන්න, ලයික් දාන්න, කමෙන්ට්ස් දාන්න. ඉතින් තාමත් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔයාලට පුළුවන් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් දැන් මම මේක ට්‍රේස් කරලා ඉවරයි. දැන් ඔයාලට පුළුවන් මේකට සයින් කරනවා මම කපා ගන්න ඔයාලට පුළුවන්. ඉතින් හැමතිස්සෙම මේ ඔයාලා බ්ලොග්ස් අඳිනකොට ඒ බ්ලොග්ස් වලට ගන්න මිමි මෙහෙම ඇතුලෙන් ලියා ගන්න මම මෙතන ලියා ගන්න නැහැ. ඒ වගේම ඔයාලා යම් කිසි කෙනෙකුට මහනවා නම් ඒ කෙනාගේ නමත් ලියා ගන්න. එතකොට ඔයාලට ලේසියෙන්ම ඊළඟ සැරේ මහනකොට ඒ බ්ලොග් එක පාවිච්චි කරලා ඔයාලට සාරි බ්ලවුසස් ලේසියෙන්ම මහ ගන්න පුළුවන්. අපි දැන් මේ ට්‍රේස් කරගත්ත කොලේ උඩ ඇඳගත් එක අපි මෙහිම මා කරගත්ත එක ඇඳගෙන අපිට කපලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මම හැමදාමත් කියනවා වගේ ඔයාලට පුළුවන් මේක කපා ගත්තට පස්සේ කාඩ්බෝඩ් එකේ කලව ගන්න. ඒත් එක්කම ගොඩක් දෙනා අහලා තියෙනවා මේ අපේ මේ බ්ලොග්ස් කපා ගන්නකොට පාවිච්චි කරන ටූල්ස් අපි කොහෙන්ද ගන්නෙ කියලා. ඉතින් ගොඩක් වෙලාවට ටූල්ස් ගන්න පුළුවන් eBay එකෙන්, Amazon එකෙන්. ඒත් ඔයාලා මං හිතනවා ලංකාවේ ගොඩක් තැන්වල දැන් ඇති කියලා. මොකද මේ මම ලංකාවේ ඉන්න කාලේ මං ගොඩක් අරගෙන තියෙනවා. ඉතින් සාමාන්‍ය මහන මැෂින් වලට බඩු ගන්න තැන්වල මේ වගේ ටූල්ස් අපිට ගන්න තියෙනවා. ඉතින් ඔයාලා දකින්න මං ගොඩක් ටූල්ස් පාවිච්චි කරන්නේ හරි අඩුවෙන්. ඉතින් මට නැතිකම නෙමෙයි මට ඔක්කොම ටූල්ස් තියෙනවා. ඒත් මම පාවිච්චි කරන්නේ නැත්තේ ගොඩක් අයට ඒ වගේ දේවල් අඩු නිසා. ඉතින් අපිට තියෙන දේෙන් අපි නිර්මාණශීලීව ප්‍රයෝජනෙට ගන්න ඕන. ඉතින් මං ඉදිරියේදී ඔයාලට මේ ෆ්‍රෙන්ච් කර්ව් වගේ දේවල් හදාගන්නේ අපිට කාඩ්බෝඩ් වලින් හදාගන්නේ කියලා දෙනවා. මොකද ඒක ලේසියෙන්ම අපිට කරගන්නත් පුළුවන්. ඉතින් පොඩ්ඩක් මම ඒවට බ්ලොග්ස් හදලා තියෙන. ඉතින් ඔයාලට පුළුවන්. හැබැයි පොඩ්ඩක් ඉවසීම ඕන එක හදාගන්න. මොකද මිමි පොඩ්ඩක් ලකුණු කරලා ඔයාලට ඇඳගත්තාම ගොඩාක් කාලයක් ඔයාලට ඒක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්ක මගේ මම හිතන්නේ එක වීඩියෝ එක ඒ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට eBay එකකින් eBay වලින් එකකින් ගන්න පුළුවන් ඕනනම්. ඉතින් මම ඒ ලින්ක් එක ඇතුළත් කරුවේ මගෙන් කෙනෙක් ඉල්ලලා තිබුණ නිසා. ඉතින් යාට පුළුවන් ඒ ලින්ක් එක බලලා ඕනනම් ඕඩර් කරන්න. ඔයාලට ඔක්කොම සෙට් එක ගන්න පුළුවන්. මෙහිනම් පවුම් 8ක්ද 9ක්ද කොහෙද? ඒ මෙහෙන් වලට සම්බන්ධව අවශ්‍ය ඔක්කොම ටූල්ස් එතන තියෙනවා. ඉතින් ඔයාලට මේ විදිහට කට් මාක් දාගන්න පුළුවන්. මෙතනදී ඔයාලට මතකයි මම ඉස්සෙල්ලා වීඩියෝ එක අතරතුරට කිව්වා සමහර වෙලාවට අපි මෙහෙම ඩාට් මහලා අපේ අන්සමූට්ටු මහනකොට අපිට කෙලින් ගන්න අමාරුයි. එහෙන් ඇද වෙනවා. දැන් අද මම ඔයාලට ලේසි ක්‍රමයක් මෙතනදී කියලා දුන්නා. ඔයාලා දැක්ක අර අපි ටේප් එක අපේ පපුවමින්ම මයින්කොට ටේප් එක වටේ අරගෙන යන්න කිව්වා. පොඩ්ඩක් ඉහළට අත්කට දක්වා චුට්ටක් ඉහළට. එතකොට අපේ අන්සමූස්තු මහනකොට මෙහෙම අපේ ඩාට් එක නමාගෙන දෙපැත්තට මම ඔයාලට පෙන්නන්නම් මෙතන තියෙන වෙනස. මේක කෙලින් මහගෙන මේ රතු ඉර දක්වා අපි දැන් අත්කට මේ විදිහට මහනකොට ඉන දක්වා මෙහෙම කෙලින් මහන්න ඔයාලට පුළුවන්. නැත්තම් පොඩි ඇදයක් එනවා අපි මහනකොට. දැන් ඔයාලට පේනවා මෙහෙම කෙලින් අපිට ලේසියට ගන්න පුළුවන්. එහෙනම් හැමතිස්සෙම මෙන්න මේ විදිහට අපිට කෙලින් ගන්න පුළුවන්. නැත්තම් අපේ සීම ලවුන්ස් එක අපි පොඩ්ඩක් කපලා ඉවත් කරගන්න ඕනේ. ඇදවීමක් තියෙනවා. දැන් ඔයාලට මෙතන පැහැදිලිව පේනවා. ඉතින් ඒ වගේ පුංචි පුංචි රහස් මේ වීඩියෝ එක ඇතුළත මම ඔයාලට කියලා දෙනවා. ඇත්තරම එක අපේ අත්දැකීමෙන් ගොඩක් වෙලාවට ඉගෙන ගන්නවා. මේ විදිහට අපේ පපුව මෙම ගන්නකොට මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඉහළට ගිහිල්ලා වටේ පොඩි පොඩි ඩොට් තියලා ලකුණු කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් අර අඟල් දෙකේ සීම ලවුන්ස් එක අපි ගත්තේ ඒක ඇඩ් කරගන්න. ඒත් එක්කම ඔයාලට පේනවා අපි 11මාර ලකුණු කරගන්නකොට අර අපි කර්ව් එක අනිත් රේඛාවට සම්බන්ධ කරගන්න අවශ්‍ය නිසා අඟල් කාලක් විතර අපි ඉහළට ලකුණු කරන්න ඕන අර 11මාර ගත්තට පස්සේ. මෙන්න මෙතන ඉඳලා ඔයාලට පේනවා මේ අඟල් කාලක් මම ඉහළට ලකුණු කරලා තියෙනවා. මෙන්න මේ බලන්න.
මෙන්න මේ වගේ දේවල් තමයි මම මේ වීඩියෝ එක අතරතුර ඔයාලත් එක්ක බෙදාගන්නේ. මොකද මේවා ගැටලු ගොඩක් අයට මහනකොට මතුවෙන ගැටලු. ඉතින් මේ ඔයාලට ඒ වගේ තියෙන ගැටලු මට දන්වන්න මම ඒ වගේ දේවල් වලට කොහොමද විසඳුම් ලබා ගන්න කියලා ඔයාලට කියලා දෙනවා. ඒ වගේ අපි චුට්ටක් වැඩි කරලා තමයි එතන ඇඳගන්නේ. දැන් ඔයාලට තේරෙනවා කියලා මට හිතෙනවා. දැන් මෙහෙම අපිට රූල තියලා එනකත් මේක කෙලින් වෙනවා. ඒ හින්දා ඔයාලට පේනවා මෙතන අඟල් භාගයක් විතර අපි රූල තියලා තියෙන තැනින් ගත්තාම එහෙම ගන්නත් පුළුවන් හැඩයට. අර පිම්බීම මොකද අපේ පියවරු අතර පියවරු වල අර ස්පේස් එකක් අපිට අවශ්‍ය නිසා අපිට ඒ ඩාට් එකේ හැඩය ගන්නකොට ඒ විදිහට අපි ගත්තාම අපිට මේක ලස්සන නීට් එකට කපා ගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ පිටුපස කොටස කොහොමද කපා ගන්න කියලා. ඉතින් පිටුපස කොටස කපනකොට ඔයාලා දන්නවා සමහර අය ඩාට්ස් තියනවා. ඉතින් ඒ හින්දා ඔයාලට ඉනමින්ම හතරට බෙදලා එකට නැවත අඟලක් එක්ස්ට්‍රා එකතු කරගන්න පුළුවන්. අර අපි දෙකට අමතරව දැන් අඟලක් මම ඉහළට ලකුණු කරලා මගේ සාරි බ්ලවුස් එකේ උස මම මැන ගන්නවා. ඉතින් සාරි බ්ලවුස් එකේ උස තමයි අඟල් 15. මම ඒකට මැහුම් වාසිත් එක්ක අඟල් 16ක් මෙතනදී ලකුණු කෙරුවා. දැන් අපේ උරහිසේ පළල අපි ලකුණු කරමු. උරහිසේ පළල අඟල් 6යි. ඉතින් ඒත් එක්කම අපේ කර පළලත් අපි ලකුණු කරගමු අඟල් 3යි. ඉතින් ඔයාලට මතකයිනේ අපි කර කැමර ගත්තේ අඟල් 9යි. ඔයාලට 9 මාරක් 10ක් වුණත් ගන්න පුළුවන්. එනකොට මතක තියාගන්න ඊට වඩා ගන්නවා නම් උරහිසෙන් අපි අඟල් 1මාර වෙනුවට අඟල් 2ක් අඩු කරන්න. දැන් ඔයාලා දැක්ක මම පහලටත් මේ විදිහට අඟල් 3ක් ලකුණු කරලා මේ කෝනර් එකේ ඉඳලා අඟල් භාගයක් ඉහළට ලකුණු කරලා අපි ලස්සනට මේ U shape එකේ කර ඇඳගත්තා. දැන් පහළට අඟල් භාගයක් ලකුණු කරලා අපේ උරහිසේ හැඩය ඇඳ ගන්න. දැන් ඔයාලට පුළුවන් අත් කට ඇඳ ගන්න. ඉතින් අත් කට අඳිනකොට අර අඟල් භාගයේ ඉඳලා පහළට අඟල් 6ක් ලකුණු කරලා ඒක දෙකට බෙදලා එතන අංශයක් ලකුණු කරලා ඒ අංශයේ ඉඳලා අඟල් කාලා අපේ වම් අත පැත්තට ලකුණු කරගන්න ඕනේ. ඒත් එක්කම අපේ පපුවේ හරස් මිම්ම තියෙනවනේ අපි ගත්ත 44ට බෙදලා ඒ මිම්ම තමයි මෙතන ලකුණු කරන්න ඕනේ. ඉතින් ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න හින්දා තමයි රේඛාව දිගට යන්නේ. දැන් අපි අඟලක් ඉහළට ලකුණු කරලා මම ඔයාලට කලින් කිව්වනේ 6 දෙකට බෙදලා අඟල් කාලක් අපේ වම් අත පැත්තට විදිහට ලකුණු කරලා ඊට පස්සේ මේ විදිහට අත් කට ඇඳ ගන්න. මතක තියාගන්න මේ අත් කටත් හරියටම අඟල් 9ක් වෙන්න ඕනේ. මොකද අපේ අත්කට 18ක් නිසා. ඒත් එක්කම මම කලින් වීඩියෝ වල කිව්වා ඔයාලට මේ අත්කට පොඩ්ඩක් ලූස් එකට තියෙන්න ඕන. අපි මේ හරස් මිම්ම ලකුණු කරලා ගන්න 10 මාරක් වගේ ගන්න පුළුවන් තව අඟල් භාගයක් එකතු කරලා. මොකද සමහර අය සාරි බ්ලවුස් එක ඇඟට ඇලෙන්නෙම අඳින්න අකමැති නිසා. දැන් ඔයාලට ඩාට්ස් ඕන නම් එතන 3ක් හෝ 3මාරක් ගන්න පුළුවන් ඩාට් එකේ ඩාට්ස් අතර පරතරය. ඒ වගේම මම මෙතනදී අඟලක් ඉහළට ඉස්සුවේ අපි මේ සාරි බ්ලවුස් එකේ මේ ඇඳ ගන්නකොට මම උසත් එකතු කරලා තමයි මේ 16 ගත්තේ. ඒ නිසා තමයි මම මේ නැවත අඟලක් උස්සලා රේඛාවක් ඇඳගත්තේ. දැන් මගේ ඉන මිම්ම අඟල් 36යි. ඒක මම හතරට බෙදලා නැවත අඟලක් එකතු කරුවා ඩාට්ස් වලට. දැන් මම මේ ලකුණු කරන්නේ ඩාට්ස් අතර පරතරේ මම අඟල් 3ක් තිබ්බා. දැන් මම ඉහළ ඉඳලා අඟල් 9ක් ලකුණු කරනවා. ඊට පස්සේ අපේ මේ ඩාට්ස් මේ විදිහට සම්බන්ධ කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒත් එක්කම මේ අංශ උස හරියටම 8ක් තියෙන්න ඕනේ. ඉතින් 8ක් තිබුණ නැත්තම් ඔයාලට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට ඔයාලගේ එහෙම වුණු අවස්ථාවල ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ පිටිපස්ස හරස් මිම්මත් එක්ක අංශ උසත් එක්කලා මේක ගැලපෙන්න හදා ගන්න ඕනේ. දැන් මෙතනදී මෙහෙන් වාසි තියා ගන්න ඕනේ. ඉතින් අපි මෙතන පහලට අඟලක් තියලා තියෙන නිසා අපිට පහලට අවශ්‍ය වෙන්නේ අපිට අංශ වලට අපි මේ විදිහට අඟල් දෙකක් තියා ගන්නවා. ඒත් එක්කම ඔයාලට මම කියන්න ඕනේ
අපි අංශ දහංගල් දෙකක් තිබ්බට සමහර අයට රෙදි ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එහෙම වුණාම අඟලක් උනත් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාලා සාරි බ්ලවුස් එකේ අත කපනකොට ඒ සඳහා ගන්න අත් කටට ගන්න මෙහුම් වාසි හැමතිස්සෙම මේ අංශ වලට ගන්න මෙහුම් වාසි වලට සමාන වෙන්න ඕනේ. ඉතින් මම ඔයාලට මේ අත් මෝස්තර ඉදිරියේදී ගොඩාක් කියලා දෙනවා. ඒත් එක්කම මේ සාරි බ්ලවුස් එකට කොහොමද අපි මූලික අත කපා ගන්න කියලා මගේ වීඩියෝස් වල මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ වීඩියෝස් බලලා අත කොහොමද කපා ගන්න කියලා ඉගෙන ගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. මොකද කාලය වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. ඉතින් මේ විදිහට ඔයාලට මම මේක ට්‍රේස් කරුවේ නැහැ. එකපාරම කපා ගත්තා. ඉතින් ඔයාලා දන්නවා පිටිපස්ස කොටස කපා ගන්න ඇත්තටම හරි ලේසියි. ඒ වුණාට ලේසි වගේ තිබුණාට ඔයාලා මේක හරියට මිමි ගණනය කරලා කපා ගත්තේ නැත්නම් ඔයාලගේ රෙදි අපරාධ නාස්ති වෙනවා. ඒ නිසා හැමතිස්සෙම ඔයාලා කරන දේට අවධානය දීලා හැමතිස්සෙම මේක ලස්සනට පිළිවෙලට මට පුළුවන් කියන හැඟීමෙන් කරන්න. ඇත්තටම මහානව කියන එක හරීම සතුටු වෙන්න පුළුවන් විනෝදාංශයක් වගේ අපිට කරන්න පුළුවන්. ඒ වගේම ලොකු ප්‍රයෝජනයක් තියෙනවා ආර්ථික වශයෙන්. ඒ වගේම Tamanට ලොකු ආත්ම තෘප්තියක් ලබන්න පුළුවන්. Tamanගේ ඇඳුම් තමම මහලා. දැන් මේ තමයි අපි කපාගත්ත බ්ලොක්ස් ටික. ඉතින් ඔයාලට පුළුවන් මේක ලස්සන ෆෝල්ඩර් එක දාගෙන පරිස්සමට තියාගන්න. නැවත ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නැවත නැවත. ඉතින් ඔයාලා හැම දිනාටම ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් නැවතත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් ඔයාලා හමු වීමට මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැම දිනාටම සුවපර දිවියක් ආයුබෝවන්.